ආයිබෝවන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා බයෝසෝන් YouTube channel එකට. කරන්නේ දෙවෙනි පාඩමේ තියෙන සෛලීය ශ්වසනය කියන කොටස. ඉතින් අපි වැඩි වෙලා ගන්න නැතුව පාඩමට යමු. හරි. හරි. දැන් මම කැමති ඉස්සෙල්ලාම සෛලීය ශ්වසනය කියන්නේ මොකක්ද කියලා කියන්න. ඉතින් අපි පොඩි කාලේ ඉගෙන ගන්නවා ශ්වසන ක්‍රියාවලිය. ඉතින් ශ්වසනයේදී මොකද්ද වෙන්නේ? ආශ්වාසය සහ ප්‍රාශ්වාසය සිද්ධ වෙනවා. ඒකෙදි අපි දන්නවා අපිට මොකද වෙන්නේ කියලා. ඉතින් හිතන්නකෝ මෙන්න මෙහෙම දෙයක්. අපේ ඇඟ ඇතුළට ඔක්සිජන් ගන්නවා. ආශ්වාසයේදී වෙන්නේ ඒකනේ. ඊට පස්සේ අපෙන් ප්‍රාශ්වාසයේදී කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. මේක තමයි අපේ ඇඟේ තියෙන ප්‍රධාන බහිස්රාවී ඵලය. කාබන් ඩයොක්සයිඩ්. ඉතින් මම මේ පාඩම උගන්වන්නදී අමතර දේවලුත් කියනවා. ඉතින් ඒවත් ඉතින් දැනගන්න පුළුවන්. බලන්නකෝ. දැන් මේක මම කිව්වේ ප්‍රධාන බහිස්රාවී ඵලය. මිසක් ප්‍රධාන නයිට්‍රජනීය බහිස්රාවී ඵලය නෙමෙයි. එතකොට අපේ ඇඟේ ප්‍රධාන බහිස්රාවී ඵලය තමයි කාබන් ඩයොක්සයිඩ්. හරි. එතකොට දැන් මෙතනින් ඔක්සිජන් ඇඟට ඉන්හෙල් කරලා කාබන් ඩයොක්සයිඩ් එක්සේල් කරනවා. එතකොට මේක මේ ඔක්සිජන් ඇඟ ඇතුළට ගිහිල්ලා කාබන් ඩයොක්සයිඩ් එළියට එන්න නම් ඇඟ ඇතුලේ මොකක් හරි රියැක්ෂන් එකක් වෙන්න එපයි. අපි දැන් යන් සෛලීය මට්ටමට මේ තියෙන්නේ සෛලයක්. හරි. මේ තියෙන්නේ සෛලයක්. එතකොට සෛලයේදී මේ ඒ කියන්නේ සෛලීය මට්ටමේදී මෙන්න මේ ඔක්සිජන් සෛලය ඇතුළට ගිහිල්ලා සෛලයෙන් එළියට කාබන් ඩයොක්සයිඩ් එනවා. එතකොට මේක සෛලීය මට්ටමේ සිද්ධ වෙන ශ්වසනයක්. එතකොට අපි ඒක නිසා එකට සෛලීය ශ්වසනය කියනවා. ඉතින් මේක මීට වඩා තව ටිකක් සංකීර්ණයි. අපි පොඩි කාලේ ශ්වසනය ඉගෙන ගද්දී අපි ඉගෙන ලියනවා මෙන්න මෙහෙම සමීකරණයක්. ග්ලූකෝස් ධන ඔක්සිජන් ප්‍රතික්‍රියා කරලා හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් ජලය ශක්තිය කියලා. මෙහෙම ලියන්නේ. මම අද මේකට අලුත් කැලලක් එකතු කරනවා ATP කියලා. ශක්තිය තමයි ATP. ඒ කියන්නේ ශක්තිය ගබඩා වෙන්නේ ওই ATP කියන අණුව ඇතුලේ. හරි. ඉතින් දැන් මේක තමයි අපි පොඩි කාලේ ඉගෙන ගන්න ශ්වසන ප්‍රතික්‍රියාව. හැබැයි ඉතින් මෙතනදී අපි දන්න ආශ්වාසයේදී සහ ප්‍රාශ්වාසයේදී මේ ග්ලූකෝස් තිබ්බේ නැහනේ. හරි. එහෙනම් අද ඉගෙන ගන්නවා අපි එහෙනම් මේ සෛලය ඇතුළට ඔක්සිජන් වලට අමතරව තව කවුරු යන්න ඕනද? මෙන්න මේ ග්ලූකෝස් අණුව යන්න ඕන. ග්ලූකෝස් අණුව යන්න ඕන. හරි. ඊට පස්සේ මේ දෙක ප්‍රතික්‍රියා කරලා එළියට එන්න ඕන කාබන් ඩයොක්සයිඩ් එක්ක ජලය. ඊට අමතරව අපි ශක්තිය නිපදවනවා. මේක ඇතුලේ ශක්තිය නිපදවනවා. ශක්තිය. හරි. මම ATP කියලා ලියන්නම් ඒක ආයෙත්. ADP. හරි. දැන් මං සෛලීය ශ්වසනය කියන එක මෙහෙම කියනවා මෙන්න මේ දේවල් ටිකත් එක්ක. මොකද්ද? සෛලීය ශ්වසනය කියන්නේ යම් කිසි කාබනික අණුවක් රසායනිකව බිඳ හෙළලා ඒ අණුවේ තියෙන රසායනික ශක්තිය ATP වල ගබඩා කිරීමේ ක්‍රියාවලියක්. මොකද්ද? කාබනික අණු රසායනිකව බිඳ හෙළලා ඒ වගේ තියෙන රසායනික ශක්තිය ATP වල ගබඩා කරන ක්‍රියාවලියක්. මේක තනි ප්‍රතික්‍රියාවක් නෙමෙයි මේක ප්‍රතික්‍රියා ශ්‍රේණියක්. හොඳට මතක තියාගන්න මේක ප්‍රතික්‍රියා ශ්‍රේණියක්. මේ ප්‍රතික්‍රියා ශ්‍රේණිය සිද්ධ කරන්න එන්සයිම ඕන වෙනවා. ඉතින් එන්සයිම වල උත්ප්‍රේරණ යටතේ තමයි මේ ප්‍රතික්‍රියා ශ්‍රේණිය සිද්ධ වෙන්නේ. ඉතින් මේ සෛලීය ශ්වසනයේදී වෙන්නේ මෙන්න මේ ග්ලූකෝස් අණුවක තියෙන බන්ධන කඩලා ඒ ග්ලූකෝස් අණුවේ තියෙන ශක්තිය නිදහස් කරගන්න එක තමයි අපි මේ මට්ටමේදී ඉගෙන ගන්න. ඉතින් අපි බලමු ඊට ග්ලූකෝස් අණුවක් කඩන්න කලින් තව පොඩි දෙයක් ඉගෙන ගමු. මේ තියෙන්නේ මොකද්ද? මේ බැලුම් බෝලයක්. ඔව් එක්තරා විදිහක බැලුම් බෝලයක්. එතකොට මේක තමයි ගර්තය අපේ ඇඟේ තියෙන ගර්තයක් මේක. මේක අපි දන්නවා ශ්වසන මාර්ගයේ ඒ කියන්නේ රෙස්පිරේටරි පාත්වේ එකේ අන්තිමට හම්බෙන්නේ ගර්ත තමයි. ඉතින් මේ ගර්ත ඇතුලේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි. ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි. එතකොට මේ ගර්තවල තියෙන ඔක්සිජන් වලට පුළුවන් මේ පටලය හරහා විසරණය වෙන්න. ඉතින් මේ පටල ඒකටම හැඩ ගහිලා තියෙනවා. මේ පටල හරි තුනි තනි සෛල ස්තරයකින් හැදිලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ රුධිර කේශනාලිකාව. හරි. මේ රුධිර කේශනාලිකාවට මේ ඔක්සිජන් විසරණය වෙනවා. ඔන්න විසරණය වුණා.
හරි. එතකොට මේ රුධිර කේශනාලිකා වට කරමින් ඉන්නේ කවුද? අපේ ඇඟේ තියෙන දේහ සෛල. මම සෛලයක් හඳින්නම්. මෙන්න සෛලය. මෙන්න න්‍යෂ්ටිය. මේ න්‍යෂ්ටිය. මේ තියෙන්නේ මම තව ඉන්ද්‍රිකාවක් හඳින්නම්. මේ මොකද්ද? ද්විපටලම ඉන්ද්‍රිකාවක්. ඇතුළ නෙරුම් සහිත දාර තියෙනවා මේ. මෙයා කවුද? මෙයා මයිටොකොන්ඩ්‍රියාව. මම මේ දෙක දෙන්න විතරක් යන්නේ මේ න්‍යෂ්ටිය නම් යන්නේ නිකන්. මයිටොකොන්ඩ්‍රියම යන්නේ මේක සෛලීය ශ්වසනයේට ඕන වෙන ඉන්ද්‍රිකාවක් හින්දා. මම අනිත් ඉන්ද්‍රිකා අඳින්නේ නැහැ මේක ඇතුලේ. හරි. දැන් යම් මෙතෙන්ට. මේ ඔක්සිජන් දැන් තියෙන්නේ රුධිර නාල ASCII. හරි. රුධිර කේශනාලිකා ඇතුලේ. ඒවට පුළුවන් රුධිර කේශනාලිකා වලින් මේ සෛල අතර තියෙන තරලෙට විසරණය වෙන්න. එහෙම තරලයක් තියෙනවා. දැන් කොහෙද තියෙන්නේ? මෙන්න මේ තරලෙ. මේ තරලෙට අපි නමක් කියනවා. මොකද්ද? අපි ඉස්සර නම් කිව්වේ මේකට පටක තරලය කියලා. දැන් කියනවා මේකට අන්තරාල තරලය කියලා. අන්තරාල තරලය. හරි. දැන් මේ ඔක්සිජන් තියෙන්නේ අන්තරාල තරලය. මෙයාට යන්න පුළුවන් කොහෙටද? මෙන්න මේ සෛලයේ සෛලෝප්ලාස්මයට යන්න පුළුවන් විසරණය වෙලා. හරි. දැන් ආයි මම මෙතෙන්ට එනවා. දැන් මේ රුධිර කේශනාලිකාවල ඇතුලේ ඉන්නේ ඔක්සිජන් විතරද? ඔක්සිජන් විතරද? නැහැ. තව කට්ටිය ඉන්නවා. කවුද ඉන්නේ? අපේ ආහාර ජීර්ණයේ අන්තඵල ඉන්නවා. අවසන් ඵල. කවුද අවසාන ඵල? කාබෝහයිඩ්‍රේට් ජීර්ණයේ අවසාන ඵලය කවුද? ග්ලූකෝස් ගමු. මොනොසැකරයිඩ් වල ප්‍රධාන ග්ලූකෝස් ගමු. ග්ලූකෝස්. හරි. ග්ලූකෝස් ඉන්නවා. ඊට අමතරව ප්‍රෝටීන ජීර්ණයේ අන්තිම ඵලය කවුද? ඇමයිනෝ අම්ල. ඒගොල්ලෝ ඉන්නවා. ඒගොල්ලොත් ඉන්නේ මේ කේශනාලිකාව ඇතුලේ. එතකොට ලිපිඩ ජීර්ණයේ අවසාන ඵල මේද අම්ල ඉන්නවා. ඊට අමතරව ග්ලිසරෝල් ඉන්නවා. හරි. දැන් මෙයාලා තමයි මම අර මුලදී පටන් ගද්දි කිව්ව කාබනික අණු. මොකද මම කියන්නේ සෛලීය ශ්වසනයේදී වෙන්නේ කාබනික අණු රසායනිකව බිඳ හෙලනවා කියලා. අන්න ඒ කාබනික අණු තමයි මේගොල්ලෝ. මෙයාලට අපි සෛලීය ශ්වසනයේදී විශේෂ නමක් කියනවා. එයාලට කියනවා මොනවද? උපස්තර කියලා. මොනවද උපස්තර? එහෙනම් මේ ඉන්නේ කවුද? මෙයාලට කියනවා උපස්තර. හරි. මේ තයන නෙමෙයි. උපස්තර. හරි. එතකොට දැන් මේ උපස්තරත් මේ සෛලය ඇතුළට යන්න ඕන. ඒගොල්ලොත් යනවා විසරණ වෙලා. අපි ග්ලූකෝස් අණුවක්ම ගමු. මොකද අපි A level වලදී කතා කරන්නේ ග්ලූකෝස් අණුවක සෛලීය ශ්වසනය තමයි දිගට කතා කරන්නේ. හරි. දැන් මේකේ තියෙන ග්ලූකෝස් අණුවක් මෙහෙම යනවා. අන්තරාල තරලයට යනවා. එතනින් මේ සෛලය ඇතුළට යනවා. දැන් ඔන්න ග්ලූකෝසුත් ගියා. හරි. දැන් මේ දෙක ප්‍රතික්‍රියා කරන්නයි තියෙන්නේ. ඉතින් මෙන්න මෙතනදී මේ තියෙන ග්ලූකෝස් අණුව සෛලීය ශ්වසනයේදී මම කිව්වා මේක ප්‍රතික්‍රියා ශ්‍රේණියක් කියලා. මෙයාට එකපාර මේ ග්ලූකෝස් අණුව කඩන්න බෑ. මෙයා පියවරෙන් පියවර තමයි කඩන්නේ. කඩලා ශක්තිය නිදහස් කරනවා. ඉතින් අපි ඒක නිසා මේ සෛලීය ශ්වසනය ඉගෙන ගන්නවා පියවර 3ක් යටතේ. එතකොට මොකද්ද පළවෙනි පියවර? අපි ඒකට කියනවා සෛලීය ශ්වසනයේ පළවෙනි පියවර ග්ලයිකොලිසිය. ග්ලයිකොලිසිය. දෙවෙනි කෙනාට කියනවා අපි දෙවෙනි පියවරට ක්‍රිබ් චක්‍රය. මේකට තව අපි කියනවා ක්‍රිබ් චක්‍රය කියලා විතරක් නෙවෙයි සිට්‍රික් අම්ල චක්‍රය කියලාත් කියනවා. සිට්‍රික් අම්ල චක්‍රය. පියවර 2යි. දැන් මෙහෙම පාඩම් කරගමු. මතක තියාගමු. තුන්වෙනි පියවර තමයි ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය. මම මේ ගර්ථය ටිකක් මකනවා පොඩ්ඩක් ඊළඟ හින්දා ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය. හරි. ඔන්න පියවර 3. දැන් මේක මතක තියාගමු. දැන් ඉතින් මෙතන ඉඳන් කිව්ව ඔක්කොම ආයෙ ඔයගලන්ට අමතක වෙන්න විදියක් නැහැ. මොකද මේ ඒ ටික මතක තියාගන්න හරි ලේසියි. දැන් අපි දන්නවා සෛලීය ශ්වසනය කියන්නේ මොකක්ද කියලා. එතකොට ඒක වෙන්නේ දැන් කොතනද කියලා අපිට පොඩි අයිඩියා එකක් තියෙනවා මම කිව්වේ නැති උනාට. කොහෙද වෙන්නේ දැන්? මේ සෛලීය ප්ලාස්මය තමයි වෙන්නේ. හැබැයි මේ සෛලීය ප්ලාස්මය වෙන්නේ මෙන්න මේ කතා කරපු පළවෙනි පියවර විතරයි. හරි. ඒක ගැන අපි දැන් කතා කරමු. හරි. හරි. දැන් අපි පියවර 3 දන්නවා. හරි. දැන් ඉතින් මෙහෙම මතක තියාගමු. මොකද්ද පළවෙනි පියවර ග්ලයිකොලිසිය, දෙවෙනි පියවර ක්‍රෙබ් චක්‍රය, එහෙම නැත්නම් සිට්‍රික් අම්ල චක්‍රය, තුන්වෙනි පියවර ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය. හරි. එතකොට මේකේ තව ප්‍රතික්‍රියාවක් තියෙනවා. මෙන්න මේ පළවෙනි පියවර සහ දෙවෙනි පියවර එකිනෙකට සම්බන්ධ කරන ප්‍රතික්‍රියාවක් තියෙනවා.
අපි එයාට කියනවා සම්බන්ධක ප්‍රතික්‍රියාව. එහෙම නැත්නම් පයිරුවේට් ඔක්සිකරණය කියලා. මොකද්ද සම්බන්ධක ප්‍රතික්‍රියාව? එහෙම නැත්නම් පයිරුවේට් ඔක්සිකරණය. ඒක තියෙන්නේ මේ දෙක අතර. මම ඒක ඩොට් අතු මානේ ඩොට් එකක් දාලා කියන්නම්. මෙතනත් මෙහෙම ප්‍රතික්‍රියාවක් තියෙනවා. සම්බන්ධක ප්‍රතික්‍රියාව. හරි. දැන් ඉතින් පියවර තුනක් ඉගෙන ගත්තා. තව අපිට ඉගෙන ගන්න තියෙනවා දැන් මෙන්න මෙතනදී මේ ග්ලූකෝස් අණුව ඔක්සිකරණයට ලක් වෙන්නේ. මේකෙදි වෙන්නේ සෛලීය ශ්වසනයේදී වෙන්නේ ඔක්සිකරණයට ලක්වීම. ඔක්සිකරණය වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඔක්සිකරණය වෙන්නේ ඔක්සිජන් සහිත තත්ත්වය යටතේදී. ඔක්සිජන් එක්ක. ඒ කියන්නේ ඔක්සිජන් තියෙද්දි තමයි මේක වෙන්නේ. හැබැයි මේකේ ඔක්සිජන් නැතිව වෙන අවස්ථාවකුත් තියෙනවා. එතකොට සෛලීය ශ්වසනය ගත්තොත් එහෙම O2 ඇති විට මේක ස්වායු ශ්වසනය වෙනවා. එතකොට මේක O2 නැති විට මේක නිර්වායු ශ්වසනය වෙනවා. හරි. දැන් ඒ ටික මතකයිනේ. හරි. ඊට පස්සේ දැන් මේකේ ඊළඟ දේ තමයි අපි දැන් ඉගෙන ගන්න ප්‍රධානම මේ ඔක්සිජන් ඇති විට. ඒ කියන්නේ ස්වායු ශ්වසනය තමයි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න. ඔක්සිජන් නැති විටත් ඉගෙන ගන්නවා. ඒක ඊට පස්සේ බලමු. හරි. දැන් යම් පළවෙනි පියවරට. දැන් මේ පළවෙනි පියවරේ තමයි වෙන්නේ ග්ලූකෝස් අණුවක් භාගයට කඩන එක. දැන් මම කියවනේ මේක තනි පියවරෙන් එකපාර කඩන්න බෑ කියලා. මෙහා භාගයට කඩනවා. අපි ඒක කඩන්නේ කොහොමද කියලා බලමු. හරි. දැන් පළවෙනි පියවර තමයි ග්ලයිකොලිසිය. ඉතින් මම කිව්වා මේකෙදි කරන්නේ ග්ලූකෝස් අණුවක් භාගයට කඩන එක කියලා. අපි කොහොමද කඩන්නේ? අපි බලමු මේකේ මොකද්ද වෙන්නේ කියලා. දැන් මම අදිනවා ආයෙමත් සෛලයක්. මෙතන සෛලයක්. මේ තියෙනවා මයිටොකොන්ඩ්‍රියම්. න්‍යෂ්ටිකාව. දැන් මේකට ගිහිලා තියෙන්නේ කවුද? ඔක්සිජන් ගිහිලා තියෙන්නේ. ග්ලූකෝස් ගිහිලා තියෙන්නේ. හරි. එතකොට දැන් මේ දෙක ප්‍රතික්‍රියාව කරන්නයි යන්නේ. මේ ග්ලූකෝස් කියන්නේ බලන්න මේ වගේ එක්ක දෙන්නේ. C6යි H12යි O6යි. දැන් මේකේ තව ඔයගොල්ලන්ට පොඩි අයිඩියා එකක් තියෙනවා මම කිව්වේ නැතුණාට. දැන් මේ ප්‍රතික්‍රියාව වෙන්නේ කොහෙද? ප්‍රතික්‍රියාව වෙන්නේ මෙන්න මේ සයිලෝප්ලාස්මේ තියෙන මෙන්න මේ කොටසේනේ. හිස් කොටසේනේ. ඒ කියන්නේ තරලමය කොටසේ. ඒ කොටසට අපි කියනවා සයිටෝසෝලය කියලා. මොකද්ද සයිටෝසෝලය? මොකද සයිටෝසෝලය කියන්නේ? අලුත් එකක්ද? නෑ. සයිටෝසෝලය කියන්නේ මෙන්න මේ වගේ එකක්. දැන් අපි ඉගෙන ගන්නවා ඒ කියන්නේ දෙවෙනි පාඩමේ මුල හරියදී ඉගෙන ගන්නවා සෛලය ගැන ඉගෙන ගන්නවානේ. එතකොට අපි කියනවා සෛල ප්ලාස්ම පටලයට ඇතුලෙන් තියෙන ප්‍රදේශය සෛලෝප්ලාස්මය කියලා. එතකොට සෛලෝප්ලාස්මය ගත්තොත් මේ වගේ. සෛලෝප්ලාස්මය ගත්තොත් එහෙම සෛලෝප්ලාස්මයේ ඇතුලේ තියෙනවා මොනවද? ඉන්ද්‍රියකා තියෙනවා. ඉන්ද්‍රියකා ටික තියෙනවා. මොනවද ඉන්ද්‍රියකා? න්‍යෂ්ටිකාව තියෙනවා. ශාක සෛලයක් ගත්තොත් හරිතලව තියෙනවා. එතකොට මයිටොකොන්ඩ්‍රියා තියෙනවා. ගොල්ගි සංකීර්ණය තියෙනවා. අන්තප්ලාස්මීය ජාලිකා තියෙනවා. ඒ ටිකට අමතරව දැන් ඒ ටික තියෙනවනේ. ඒ ටිකට අමතරව තව තියෙනවා සෛල සැකිල්ල කියලා එකක්. සෛල සැකිල්ල. ওই දෙකටම අමතරව තමයි සයිටෝසෝලය තියෙන්නේ. තරලමය කොටස. හරි. ඉතින් දැන් යන්නේ ග්ලූකෝස් අණුවක් කඩන්න. දැන් ඒක වෙන්නේ කොහෙද? සයිටෝසෝලයේ. එතකොට මේ වැඩේ මේ ග්ලයිකොලිසිය කියන වැඩේට අවශ්‍ය ඔක්කොම එන්සයිම ටික තියෙන්නේ මෙන්න මේක ඇතුලේ. එන්සයිම අන්තර්ගතයේ තියෙන්නේ සයිටෝසෝලයේ. එන්සයිම. හරි. ඊට පස්සේ ඒකින්ද තමයි මේක සයිටෝසෝලයේ වෙන්නේ. හරි. දැන් මේ තියෙන ග්ලූකෝස් අණුවන්නේ. මෙයා මෙතනදී කඩනවා කවුරු බවටද? මෙන්න මෙහෙම එක්කෙනෙක් CH3 COO මෙහෙම එක්කෙනෙක් බවට. මෙයාගේ සූත්‍රය මතක තියාගන්න ඕනේ නැහැ. මම මේ සූත්‍රය දුන්නේ මේකේ තියෙන කාබන් ගාන දැනගන්න. මෙයාට කියනවා අපි පයිරුවික් අම්ලය කියලා. නැත්නම් පයිරුවේට් කියලාත් කියනවා. ඒකට හේතුවක් තියෙනවා පයිරුවේට් කියන්නේ අයනය. ඒක ඉතින් අර කෙමිස්ට්‍රි ඉගෙන ගද්දි දන්නවා අයනය. ඔකේ අර H+ ගැලවිලා ගියාම අයනයක් ඒක. හරි. දැන් එතන අපිට දෙකම කියන්න පුළුවන් බයොලොජියට. ඒක ප්‍රශ්නයක් නැහැ. පයිරුවික් අම්ලය. හරි. එතකොට දැන් මේක දිහා බලන්න. ග්ලූකෝස් කියන්නේ කාබන් කීයක එක්කෙනෙක්ද? ග්ලූකෝස් කියන්නේ කාබන් 6යි. කාබන් 6ක එක්කෙනෙක්. බලන්න මෙයාගේ කාබන් අණු කීයක් තියෙනවද? පරමාණු කීයක් තියෙනවද? මෙයාගේ කාබන් කීයද? කාබන් 3යි. 1 2 3යි.
කාබන් 3යි. හරි. මෙයා කාබන් 6යි. එහෙනම් මේ බලන්න මෙතන කාබන් 6 එකකින් කාබන් 3ක් හදලා. වෙන මොකුත් හදලත් නැහැ. එහෙනම් පයිරුවික් අම්ල අණු කීයක් හැදෙන්න ඕනද එක ග්ලූකෝස් අණුවකින්? දෙකක් හැදෙන්න ඕන. එහෙනම් මේවා දෙකක් හැදෙන්න ඕන. හරි. දෙකක් හැදෙන්න ඕන. ඉතින් මේකෙන් මෙන්න මේ ග්ලූකෝස් අණුව පයිරුවික් අම්ලයක් බවට ඒ කියන්නේ පත් වෙන ප්‍රතික්‍රියා ශ්‍රේණිය ඇතුලේ මෙන්න මේ වගේ තව දේවල් ටිකක් හැදෙනවා. හැදෙනවා මොනවාද? ATP කියලා જાතියක් හැදෙනවා. මම කිව්වා පාඩම පටන් ගද්දි ශක්තිය ගබඩා කරන්නේ මෙන්න මේ ATP අණුවෙන්. දැන් ඉතින් ATP ගැන මේ පාඩමේ කියන්න බෑ. මම ATP ගැන වෙනම වීඩියෝ එකකින් කියලා දෙන්නම්. ATP කියලා එක්කෙනෙක් හදනවා. එක්කෙනෙක් නෙමෙයි හදන්නේ. ATP 4 දෙනෙක් හදනවා. මෙයා හදන්නත් එක්කෙනෙක් ඉන්න එපා. මෙයා හදන්නේ ADP කියලා එක්කෙනෙක්ගේ. ADP වලට ෆොස්ෆේට් කාණ්ඩයක් බැඳිලා ATP හැදෙනවා. ADP කියන්නේ ඇඩිනෝසින් ඩයිෆොස්ෆේට්, ATP කියන්නේ ඇඩිනෝසින් ට්‍රයිෆොස්ෆේට්. එතකොට මේකේ තියෙන ෆොස්ෆේට් කාණ්ඩ දෙකයි. මේකට තව ෆොස්ෆේට් කාණ්ඩයක් ඇවිල්ලා ෆොස්ෆේට් කාණ්ඩ තුනක් වෙනවා. අන්න ඒ හැදෙන බන්ධනය ඇතුලේ තමයි ශක්තිය ගබඩා වෙන්නේ. අලුත් බන්ධනය ඇතුලේ. එතකොට මෙයාලත් 4 දෙනෙක් ඕන. හරි. ඊට අමතරව තව මෙහෙම එක්කෙනෙක් හැදෙනවා. කවුද? එයාට කියනවා අපි NADH. NADH කියලා එක්කෙනෙක් හැදෙනවා. එක්කෙනෙක් නෙමෙයි, එයාලා දෙන්නෙක් හැදෙනවා. හරි. එතකොට NADH ලා දෙන්නෙක් හැදුනා. මෙයා හදන්නත් එක්කෙනෙක් එපයි. එයා හදන එක්කෙනාට අපි කියනවා කවුද? NAD+ කියලා. එයාලා දෙන්නෙක් ඕන වෙනවා, මෙයාලා දෙන්නෙක් හදන්න. හරි. දැන් මේ ප්‍රතික්‍රියාවක් නේ. මේ ප්‍රතික්‍රියාවේදී පොඩි දෙයක් තව දෙයක් කියන්න තියෙනවා. මේකෙදි පොඩි ස්ටාර්ට් එකක් ගන්න. අපි දැන් මේ වැඩේ කරන්නේ ශක්තිය හදන්නනේ. ශක්තිය හදන්න තමයි මේ සෛලීය ශ්වසනයේදී ඒ කියන්නේ ග්ලූකෝස් අණුවක් ඔක්සිකරණය වෙන්නේ. හරි. මේක ඔක්සිකරද්දී මේක ස්ටාර්ට් එක ගන්න මෙන්න මේ ATP වල තියෙන ශක්තිය වැය වෙන්නත් පොඩි වැයවීමක් තියෙනවා. ඉතින් මේ බලන්න. ATP දෙන්නෙක් වැය වෙනවා. අනිකම් බිස්නස් එකක් කරනවා වගේ. බිස්නස් එකක් කරද්දී අපි ඒකට පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න බෑ. ඒ කියන්නේ සල්ලි නැතුව බිස්නස් එකක් පටන් ගන්න බෑනේ. එහෙම ඒවා තියෙනවා. හරි. ගොඩක් බිස්නස් වලට ඕනේ අන්න බිස්නස් එකක් එහෙම සල්ලි වියදම් කරලා පටන් ගන්න බිස්නස් එකක් ප්‍රොෆිට් එක වැඩි කරගන්න පොඩි ගාණක් අපි ඉන්වෙස්ට් එකක් දෙනවා. ඉතින් අන්න ඒ වගේ මේකෙත් ATP අණු ආරම්භයේ ස්ටාර්ට් එකක් ගන්න ATP අණු දෙන්නෙක් වැය වෙනවා. එතකොට මම කිව්වා ATP වලදී එක ෆොස්ෆේට් කාණ්ඩයක් කඩලා තමයි ශක්තිය ගන්නෙ. ඒ කියන්නේ ශක්තිය පිට කරන්නේ. ශක්තිය ගබඩා කරද්දී ADP අණුවකින් තව බන්ධනයක් එක්ක ෆොස්ෆේට් කාණ්ඩයක් එකතු වෙනවා. ඉතින් මේක ADP වෙනවා. ඒ කියන්නේ ඇඩිනෝසින් ඩයිෆොස්ෆේට් වෙනවා. බන්ධනයක් කැඩෙනවා. ඒ කැඩෙන බන්ධනයේ ශක්තිය උපයෝගී කරගෙන තමයි මේ වැඩේ පටන් ගන්න. ස්ටාර්ට් එකක් ගන්න. ඉතින් මේක පරණ සිලබස් එකේ මේක දිග ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඉතින් මේකේ. ඒතර ඒක නම් අපි ඒ කාලේ සමහර නම් ටිකක් අපි මතක තියාගන්න ඕන. හැබැයි දැන් ඔයාලට ඒක එහෙම ඕනේ නැහැ. සම්පූර්ණ මේ කැල ලියා ගන්න පුළුවන් නම් ඔයාලට ලකුණු හම්බ වෙනවා. මේ සම්පූර්ණ කැල ලියා ගන්න පුළුවන් නම් ලකුණු හම්බ වෙනවා. හරි. දැන් අපි බලමු ග්ලයිකොලිසියේ අන්තිමට මොනවද හැදිච්ච ඵල කියලා. මොනවද හැදුනේ? ඵල. මේ කැලම කන්නම්. අපි ඒකට මම ඵල කියනවා මම කැමති ග්ලයිකොලිසියේ සුද්ධ ඵල කියන. සුද්ධ ඵල. මොනවද ග්ලයිකොලිසියේ සුද්ධ ඵල? ඉස්සෙල්ලාම තිබ්බා හැදුනා මොනවද? පයිරුවික් අම්ල. කොච්චරක්ද? දෙකක්. අම්ල. එතකොට තව මොනවද හැදුනේ? ATP 4ක් හැදුනට මෙතනදී ATP 2ක් වැය වුණානේ. එතකොට සුද්ධ ලාභය කීයද? ATP 2යි. ඊට අමතරව එච්චරද හැදුනේ? මෙන්න මෙහෙම එක්කෙනෙකුත් හැදුනා. මෙයා ගැන අපි ටිකක් අන්තිමදී වැඩිපුර කතා කරනවා. මෙයාලා කී දෙනෙක් හැදුනාද? NADH ලා. 2යි NADH ලා. හරි. දෙකයි NADH. හරි. මේගොල්ලෝ තමයි ග්ලයිකොලිසියේ ඵල ටික. ග්ලයිකොලිසියක් අවසානයේ ප්‍රතිඵල ටික මේගොල්ලෝ. හරි. දැන් ග්ලයිකොලිසිය ගැන ආයෙ ටක් ගාලා මතක් කරමු. ග්ලයිකොලිසියේදී වෙන්නේ මොකද්ද? ග්ලූකෝස් අණුවක් අසම්පූර්ණව බිඳ හෙලන එක. මේක වෙන්නේ කොහෙද? සෛලයේ සයිටෝසෝලය තුල. ඇයි එතන වෙන්නේ? මොකද ඒකට ඕන එන්සයිම ටික තියෙන්නේ එතන හින්දා. එතකොට මේකෙදි ATP කීයක් වැය වුණාද? ATP දෙකක් වැය වුණා. ඔක්කොම ATP කීයක් හැදුවද? 4ක් හැදුවා. නමුත් සුද්ධ ලාභය කීයද? ATP 2යි.
ග්ලයිකොලිසිස් අවසානයේදී මොනවාද ප්‍රධානම හැදුනේ? කාබනික අණුව පයිරුවික් අම්ල අණු දෙකක් හැදුනා. ඊට අමතරව NADH කියන අය දෙන්නෙක් හැදුනා. මේකේ ඉන්නවා මේගොල්ලෝ සහ එන්සයිම්. මේ NADH කියන්නේ සහ එන්සයිම් කැටගරිය. එතකොට මේගොල්ලන්ගේ ඉන්නවා NADP කියලා ඉන්නවා, NADPH කියලා ඉන්නවා, FADH කියලා ඉන්නවා. ඉතින් මේ දැන් මෙතන හැදුනේ NADH කියන කෙනා. ඉතින් මෙතන ඒකින්ද නම පටල ගන්න එපා. මෙන්න මේවා ලියද්දි හරියටම ලියන්න ඕනේ NADH. හරි. ඉතින් ග්ලයිකොලිසිස් ගැන එච්චරයි. දැන් අපි යනවා ඊට පස්සේ අර කිව්වනේ අර පළවෙනි ප්‍රතික්‍රියාව සහ දෙවන ප්‍රතික්‍රියාව සම්බන්ධ කරන ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා. අන්න ඒක මොකක්ද කියලා බලන්න එකක් තියෙනවා. මේකෙදි වෙන්නේ මොකද්ද? මේ පයිරුවික් හැදිච්ච පයිරුවික් අම්ල දිනවනේ අන්න එයාලා ඔක්සිකරණය වෙනවා. හරිද? අපි ඒක වෙන්නේ කොහොමද කියලා බලමු. දැන් මේ ඉන්නේ දැන් මේ හැදිච්ච හරි. දැන් ඊට කලින් මෙන්න මේ වගේ තැනකට යන්න. දැන් මේ හැදිච්ච අය කොහෙද ඉන්න ඕන? පළවෙනි පියවර කොහෙද සිද්ධ වුනේ? කොහෙද සයිටෝසෝලේ. ඒ කියන්නේ දැන් මෙයාලා ඉන්න ඕන මේ සයිටෝප්ලාස්මය ඇතුළේනේ. මේ හැදිච්ච අය ඉන්න ඕන මේ හැදිච්ච පළ ටික ඉන්න ඕන සයිටෝප්ලාස්මය ඇතුළේ. හරි. දැන් මේ වැඩේ සම්බන්ධක ප්‍රතික්‍රියාව වෙන්න කලින් ස්වායු ශ්වසනයේදී මොකද්ද සම්බන්ධක ප්‍රතික්‍රියාව වෙන්න කලින් ස්වායු ශ්වසනයේදී ඒ කියන්නේ ස්වායු ශ්වසනයේදී කියන්නේ මොකද්ද? මෙන්න මේ කන්ඩිෂන් එක යටතේ ඔක්සිජන් ඇති විට හරි ඔක්සිජන් ඇති විට හරි මේ මම තව දෙයක් කියන්න තියෙනවා මට ඉස්සෙල්ලා ඒක කියන්න අමතක වුණා මොකද්ද දැන් අර අපි කලින් කතා කරපු පියවර තියෙනවානේ ඒකට මේක ඇතුළට ආපු ඔක්සිජන් ඕන වුණාද නැහැ ඔක්සිජන් ඕන වුණේ නැහැ එහෙනම් ඊළඟ තවත් වැදගත් දෙයක් තමයි ග්ලයිකොලිසිස් කියන පියවරට ඔක්සිජන් ඕන වෙන්නේ නැහැ ඔක්සිජන් අවශ්‍ය නැත හරි දැන් ඒක දන්නවා අපි දැන් යනවා සම්බන්ධක ප්‍රතික්‍රියාවට මේකෙදි මොකද වෙන්නේ මේකෙදි මෙන්න මේ හැදිච්ච පයිරුවික් අම්ල අණු දැන් මේක ඇතුලේ ඉන්නේ. දැන් ග්ලූකෝස් නෑ. තව දුරටත් මේකේ ඉන්නවා පයිරුවික්. හරිද? පයිරුවික් අම්ල ඉන්නවා. මෙයාලා ඔක්සිජන් තියෙද්දි මෙන්න මේක ඇතුලට යනවා. හරිද? මයිටොකොන්ඩ්‍රියා පූරකයට යනවා. හරි. මේකෙදි මෙයා යන්නේ ඔක්සිජන් ඇති විට විතරයි. අර නිකන් හරියට මේ අනික හොස්පිටල් එකක් ඇතුළට යද්දී අර පාස් එක ඕනේ වගේ ලෙඩෙක් බලන්න. අනිවාර්යෙන් පයිරුවික් අම්ල අණුවකට මයිටොකොන්ඩ්‍රියා ඇතුළට යන්න ඔක්සිජන් තියෙන්න ඕන. ඔක්සිජන් ඇති විටදී තමයි මේක යන්නේ. හරිද? හරි. මේ ඉන්නේ කවුද? මම කලින් ලියාගත්ත පයිරුවික් අම්ල අණුව. CH3 COO OH. හරි. මෙන්න මෙයා තමයි පයිරුවික් අම්ලය. මෙන්න මෙයා මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවකට තමයි මෙතනදී වෙන්නේ. මෙයාගෙන් ඉස්සෙල්ලාම කාබන් ඩයොක්සයිඩ් අණුවක් අයින් වෙනවා. කාබන් ඩයොක්සයිඩ් අණුවක් අයින් වෙනවා. ඊට පස්සේ හැදෙන්නේ කවුද? අපි නිකන් කාබන් ඩයොක්සයිඩ් අණුව මෙන්න මෙහෙම නිකන් දාගමු මෙන්න මේ වගේ කියලා කාබන් ඩයොක්සයිඩ් අණුව. හරි. කාබන් ඩයොක්සයිඩ් තියෙන කාබන් එකයි ඔක්සිජන් දෙකයිනේ. අපි නිකන් මේ වගේ මාක් කරගමු. හරි. එයා අයින් වුණාම කවුද හැදෙන්න ඕන? ඉතිරි එක්කෙනානේ. CH3 C මෙයා කවුද? මෙයා ඇල්ඩිහයිඩයක්. මෙයාට අපි කියනවා ඇසිටැල්ඩිහයිඩ් කියලා. කවුද? ඇසිටැල්ඩිහයිඩ්. ඇසිටැල්ඩිහයිඩ්. හරි. ඊට පස්සේ මේ ඇසිටැල්ඩිහයිඩ් එක්කෙනෙක් එක ප්‍රතික්‍රියාවක් වෙනවා. කවුද? එයාට කියනවා මේ මයිටොකොන්ඩ්‍රියා පූරකයේ ඉන්නවා. එයාට කියනවා අපි කවුද? සහ එන්සයිම. සහ එන්සයිම මම ලියන්නේ මෙහෙම. කොඑන්සයිම් එහෙම A. මෙයාට කියනවා අපි සහ එන්සයිම් A කියලා. මෙයාත් එක්ක ප්‍රතික්‍රියාවක් වෙනවා. මෙතනදී මෙයාත් එක්ක ප්‍රතික්‍රියාව වෙද්දී NADH අණුවක් ඔක්සිහරණය ලක් වෙනවා. ඔක්සිහරණයට ලක් වෙනවා. NAD අණුව. NAD නෙමෙයි NAD+ එකක් ඇත්තටම. NAD+ එකක් මෙහෙම ඔක්සිහරණයට ලක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? හැදෙනවා මෙයාට කියනවා කොහෙන්ස්. දැන් මෙයාට කියනවා කවුද? ඇසිටයිල් සහ එන්සයිම් A. ඊට අමතරව කවුද හැදෙන්නේ?
මෙයාගෙන් NADH හැදෙනවා. H හැදෙනවා. හරි. එතකොට මේක පොඩ්ඩක් පොඩියට ලියන්න. තව එකක් යටින් ලියන්න තියෙනවා. මෙයාට කියන්නේ සහ එන්සයිම් A. හරිද? දැන් මේ ප්‍රතික්‍රියා දෙක එකතු කරමු අපි. මේක ඇසිටල්ඩිහයිඩ්ට ඇසිටල්ඩිහයිඩ් කපලා යනවා. එතකොට කවුද හැදෙන්නේ? මෙයා කවුද? පයිරුවික් අම්ලය CH3 මම එක අනිල් පැණි ලියනවා කමන්නේ. coenzyme A ඉන්නවා. එතකොට NAD+ ඉන්නවා. හැදෙන්නේ කවුද? මෙන්න මෙයා හැදෙන්නේ. ඇසිටයිල් සහ එන්සයිම් A. ඊට අමතරව කවුද හැදෙන්නේ? NADH. එච්චරද හැදෙන්නේ? නෑ මෙතන තව එක්කෙනෙක් ඉන්නවා හැදිච්ච. කාබන් ඩයොක්සයිඩ් ඉන්නවා. හරි. දැන් ගොඩාක් වැදගත් දෙයක් තියෙනවා. අපි මොකද්ද බලමු. ගොඩාක් වැදගත් දෙයක් තියෙනවා. අපි මොකද්ද කියලා බලමු මේක. හරි. ගොඩක් වැදගත් දෙයක් තියෙනවා. මොකක්ද ඒක? ඒක තමයි ග්ලයිකොලිසිය අවසානයේදී පයිරුවික් අම්ල අණු කීයක් හැදුනද? එකක් නෙමෙයිනේ, දෙකක් හැදුනනේ. එහෙනම් මේ ප්‍රතික්‍රියාව අපි දෙකෙන් වැඩි කරමු. ඇයි මෙයාලා දෙන්නෙක් හිටියනේ? මෙයාලා දෙන්නෙක් හිටියා. එතකොට කාබන් ඩයොක්සයිඩ් අණු දෙන්නෙක් ගියා. එළියට ගියා. එතකොට ඇසිටල්ඩිහයිඩ් දෙන්නෙක් හැදුනා. ඒ ඇසිටල්ඩිහයිඩ් දෙන්න මෙතෙන්ට ගියා. coenzyme සහ enzyme අණු දෙන්නෙක් ආවා. NAD+ ලා දෙන්නෙක් ආවා. ඇසිටයිල් සහ enzyme A දෙන්නෙක් හැදුනා. NADH ලා දෙන්නෙක් හැදුනා. මෙතන සහ enzyme A විතරක් නෙමෙයි ඇසිටයිල් සහ enzyme A. ඇසිටයිල් සහ enzyme A. හරිද? හරි. එතකොට අපිට පුළුවන් පල්ලෙහා ප්‍රතික්‍රියාව දෙකෙන් වැඩි කරන්න. මේ දෙකෙන් වැඩි කරන්නේ මේ අපි මේකේ සෑදිච්ච ඵල ටික අපි තීරණය කරන්න විතරයි. නැත්නම් අපි කෙමිස්ට්‍රි වල අපිට තියෙනවා මේ අපිට පුළුවන් රියැක්ෂන් එක සරල කරන්න. ඉතින් එහෙම කරොත් ආයේ මේ දෙකේ ටික කපලා යනවා. ඉතින් ඒක තේරුමක් නැහැ. කොහොමත් ප්‍රතික්‍රියාව තුලිතයි. හරි. දැන් මේකෙදි සම්බන්ධක ප්‍රතික්‍රියාවේදී අන්තිමට හැදිච්ච ඵල ටික කවුද? ඇසිට සම්බන්ධ දැන් මේ තියෙන්නේ ග්ලයිකොලිසිය. ලිසියේ ඵල ටික. දැන් සම්බන්ධක ප්‍රතික්‍රියාව. මේකේ මොනවද ඵල? මේකේ හැදිච්ච ඵල තමයි ඇසිටයිල් සහ එන්සයිම් A අණු දෙකක්. ඇසිටයිල් සහ එන්සයිම් A දෙන්නෙක් හැදුනා. ඊට අමතරව කවුද හැදුනේ? NADH ලා දෙන්නෙක් හැදුනා. දෙකයි NADH. හරි. කාබන් ඩයොක්සයිඩ් උත් හැදුනා. කමක් නැහැ. එකක් දියමු. දෙකයි CO2. හරි. දැන් සම්බන්ධක ප්‍රතික්‍රියාව පැහැදිලිනේ. හරි. දැන් ඇත්තටම මේක ඇයි සම්බන්ධක ප්‍රතික්‍රියාව කියලා කියන්නේ? මේ බලන්න. ග්ලයිකොලිසිය අවසාන ඵලය කවුද? පයිරුවික් අම්ලයනේ. එහෙනම් ක්‍රිබ්ස් චක්‍රයට යන්නේ මෙන්න මේ කිව්ව මෙන්න මේ සම්බන්ධක ප්‍රතික්‍රියාවෙන් හැදිච්ච ඇසිටයිල් සහ එන්සයිම් A තමයි ක්‍රිබ්ස් චක්‍ර ප්‍රතික්‍රියාවට යන්නේ. ඒ කියන්නේ ක්‍රිබ්ස් චක්‍රය කියන පියවරට ඇතුල් වෙන්නේ. දැන් ග්ලයිකොලිසිය ඉවරුනේ පයිරුවික් අම්ලෙන්නේ. හැබැයි ක්‍රිබ්ස් චක්‍රය පටන් ගන්නෙ මෙන්න මේ ඇසිටයිල් සහ එන්සයිම් A කියන කෙනාගේ. ඉතින් අර ඇසිටයිල් සහ එන්සයිම් උඩින් පාත් උන්නේ නැහනේ. ඒක අතරමැද්ද යම්කිසි ප්‍රතික්‍රියාවක් වුණා. ඉතින් ඒක හින්දා මෙයාට කියනවා අපි සම්බන්ධක ප්‍රතික්‍රියාව කියලා. ඉතින් දැන් සම්බන්ධක ප්‍රතික්‍රියාව ගැන ආයෙ පොඩි මේ මතක් කිරීමක් කරමු. මොකද්ද? මේක උනේ කොහෙද? මයිටොකොන්ඩ්‍රියා පූරකය ඇතුලේ. උනේ මොන අවස්ථාවේද? සෛලය තුල ඔක්සිජන් ඇති විට. මම කිව්වා ඔක්සිජන් තමයි පාස් එක. වැඩේ සිද්ධ වෙන පාස් එක ඔක්සිජන්. හරි. ඔක්සිජන් ඇති විට මයිටොකොන්ඩ්‍රියා පූරකය ඇතුලේ තමයි මේක උනේ. හරි. හැදුනේ කවුද ඵල ටික? ඇසිටයිල් සහ එන්සයිම් A අණු දෙකයි, NADH ලා දෙකයි, කාබන් ඩයොක්සයිඩ් අණු දෙකයි. හරි.
දැන් මෙයා යනවා සිට්‍රික් අම්ල චක්‍රයට. එහෙම නැත්නම් දෙවෙනි පියවර වන ක්‍රෙබ්ස් චක්‍රයට. හරි. දැන් යනවා සම්බන්ධක ප්‍රතික්‍රියාවේ අන්තිමේට හැදිච්ච ඵලය මොකද ඇසිඩයින් සහ එන්සයිම් A අපි ක්‍රෙබ්ස් චක්‍රයට ගෙනියන්න යන්නේ. දැන් සම්බන්ධක ප්‍රතික්‍රියාව උනේ කොහෙද? මයිටොකොන්ඩ්‍රියාව ඇතුලේ. ඉතින් මේක වෙන්නේ මයිටොකොන්ඩ්‍රියාව ඇතුලේ. ඉතින් මේකට ඔක්සිජන් ඕන. ග්ලයිකොලිසිඩට ඔක්සිජන් ඕනේ නැහැ. හරි. දැන් බලමු මේක කොහොමද වෙන්නේ කියලා. එතකොට මම මේ අඳින්නේ ලියන්නේ අකුරෙන් ලියන්නම්. ඇසිටයිල් සහ එන්සයිම A. මෙයා පොඩ්ඩක් මෙයා දිහා බලමු. මෙයා ඇවිල්ලා කාබන් කීයක සංයෝගයක්ද? මෙයාගේ කාබන් කීයක් තියෙන්නේ? අපි යම් මේ මෙතෙන්ට පයිරික් අම්ලයේ ඇත්තටම කාබන් කීයක් තිබ්බද? 3ක් තිබ්බා. මේකෙදි අර කාබොක්සිල් හරණයෙන් එක කාබන් අණුවක් අයින් වුණානේ. එතකොට මෙයාගේ ඉතුරු වෙන්නේ කාබන් 2යි. එතකොට ග්ලූකෝස් අණුවේ කාබන් කීයක් හිටියද? ග්ලූකෝස් වල කාබන් 6ක් හිටියා. එතකොට දැන් කාබන් එන්න අඩු වෙගෙන තමයි යන්නේ. පයිරික් වලදී පළවෙනි පියවරේදීම 3ක් වුණා. ඊට පස්සේ පියවරේදී කාබන් ගාන 2ක් වුණා. එහෙනම් මෙයා කාබන් 2ක එක්කෙනෙක්නේ. හරි. මෙයා මයිටොකොන්ඩ්‍රියා පූරකයේ ඇතුළේදී පූරකයේ ඉන්නවා මෙන්න මෙහෙම එක්කෙනෙක්. මෙයාට කියනවා මොකද්ද? ඔක්සලෝ ඇසිටික් ඇසිඩ්. නැත්නම් ඔක්සලෝ ඇසිටික් අම්ලය. එහෙම නැත්නම් මේකේ අයනයට කියනවා ඔක්සලෝ ඇසිටේට් කියලා. මෙයා ඇවිල්ලා කාබන් 4ක එක්කෙනෙක්. එතකොට කාබන් 4ක එක්කෙනෙක්ගෙන් කාබන් 2ක එක්කෙනෙක් ප්‍රතිග්‍රහණය කරනවා. හදනවා අලුත් එක්කෙනෙක්. එයාට එතකොට කාබන් කීයක් තියෙන්න ඕනද? එයාට කාබන් 6ක් තියෙන්න ඕන. කාබන් 6ක එක්කෙනෙක්. අපි එයාට කියනවා මොකද්ද? සිට්‍රික් අම්ලය කියලා. සිට්‍රික් අම්ලය. සිට්‍රික් අම්ලය. අන්න දැන් පොඩි අයිඩියා එකක් තියෙනව නේද? ක්‍රෙබ්ස් චක්‍රයට ඇයි සිට්‍රික් අම්ල චක්‍රය කියලා කිව්වේ? ඒකට හේතුව තමයි ක්‍රෙබ්ස් චක්‍රයේ පළවෙනි ස්ථායි ඵලය මෙන්න මේ සිට්‍රික් අම්ලයේ හින්දා. මේකට තව නමක් තියෙනවා. මේකේ තියෙනවා මෙන්න මේ සිට්‍රික් අම්ලය ඇතුලේ මෙන්න මේවා. මෙන්න මේ කාණ්ඩ. මොනවද මේ කාණ්ඩ වලට කියන්නේ? මේවට කියනවා අපි මෙහෙමත් කියනවානේ. මේවට කියනවා අපි කාබොක්සිලික් අම්ල කියලා. මේ කාබොක්සිලික් අම්ල තුනක් තියෙනවා. කාණ්ඩ තුනක් තියෙනවා මේකට. කාබොක්සිල් කාණ්ඩ තුනක් තියෙනවා. ඒකින්ද අපි මෙයාට කියනවා තුනක් නම් ට්‍රයිනේ. ට්‍රයි කාබොක්සිලික් අම්ල චක්‍රය කියලා. හරි. දැන් මෙන්න මේ සිට්‍රික් අම්ලය ප්‍රතික්‍රියා ශ්‍රේණියක් ඔස්සේ ගිහිල්ලා ආපහු මේ ප්‍රතිග්‍රාහකයා එහෙම නැත්නම් ඔක්සලෝ ඇසිටික් ඇසිඩ් පුනර්ජනනය කරනවා. මොකද්ද වචනේ? සිට්‍රික් අම්ලය ප්‍රතික්‍රියා ශ්‍රේණියක් ඔස්සේ ගොස් නැවත ඔක්සලෝ ඇසිටික් ඇසිඩ් පුනර්ජනනය කරනවා. හරිද? දැන් ග්ලයිකොලිසීඩි වුණා වගේ මේකෙදි යම් ඵල ටිකක් නිදහස් වෙනවා. බලමු මොනවද වෙන්නේ කියලා. මේකෙදි සිට්‍රික් අම්ලයෙන් කාබන් ඩයොක්සයිඩ් අණු දෙකක් ගැලවිලා යනවා. කාබන් ඩයොක්සයිඩ් දෙකක් අණු ගැලවිලා ගියා. ඒ අතරතුර හැදෙනවා ATP අණුව. ATP අණුව. ATP හදන්නේ පරණ විදිහම තමයි. කාගෙන්ද? ADP ගෙන්. ADP ගෙන්. ඊට අමතරව හැදෙනවා කවුද? අර හැදිච්ච අය හැදෙනවා කවුද? NADH. NADH. හැදෙන්නේ කාගෙන්ද? NAD+ ගෙන්. මෙතනදී NADH එක්කෙනෙක් නෙමෙයි හැදෙන්නේ. NADH 3 දෙනෙක් හැදෙනවා. එතකොට NAD+ ලා 3 දෙනෙක් ඕන. ඊට අමතරව මේකේ හැදෙනවා තවත් එක්කෙනෙක්. කවුද? එයා FADH2. මෙතනදී 2 දැම්මම මෙතනදී දාන්නේ නැහැ. NADH2 වලදී NADH වලදී 2 දාන්නේ නැහැ. FADH වල විතරයි දාන්නේ. මෙයාව හදන්නේ කවුද? FAD. හරි. එතකොට මෙන්න මේවා තමයි ඇසිටයිල් ඒ කියන්නේ ක්‍රෙබ්ස් චක්‍රයේදී හැදෙන ඵල ටික. දැන් මේකෙදි මම තව දෙයක් මතක් කරන්න කැමතියි. මේකෙදි බලන්න දැන් ග්ලයිකොලිසියේදී උනේ මොකද්ද? ග්ලූකෝස් 6ක් ග්ලූකෝස් වල කාබන් අණු 6ක් තිබ්බා. කාබන් පරමාණු 6ක් තිබ්බා. ඒක 3ක් වුණා. හරි 3ක් වුණා. ඊට පස්සේ සම්බන්ධක ප්‍රතික්‍රියාවේ තව කාබන් අණුවක් ගැලවිලා ගිහිල්ලා කාබන් අණු දෙකක් වුණා. දැන් මේ බලන්න සිට්‍රික් අම්ලයේ කාබන් 6ක් තිබ්බා දෙකක් ගැලවිලා ගියා. ඒ මොකක්ද ඒ උනේ? අපි මම නිකන් ඒක මෙන්න මේ විදිහට පැහැදිලි කරන්න. දැන් මේ තියෙන්නේ ඔක්සලෝ ඇසිටික් ඇසිඩ්ගේ කාබන් සෙට් එක. ඔක්සලෝ ඇසිටික් ඇසිඩ්ගේ. මේවා හරියටම ගන්න එපා. මම මේක තේරෙන්න විතරයි කියන්නේ. දැන් සිට්‍රික් ඔක්සලෝ ඇසිඩ්ගේ කාබන් 4ක් තිබ්බා. ඇසිඩයින් සහ එන්සයිම්ගේ එයාගේ කාබන් දෙකක් තියෙනවා නේ.
එයාගේ කාබන් දෙකක් තියෙනවා. හරිද? මෙන්න මේ කාබන් දෙක තමයි මේ ගැලවිලා යන්නේ වෙන වෙනම. මෙන්න මේ කාබන් දෙක තමයි වෙන වෙනම ගැලවිලා යන්නේ. එතකොට ක්‍රෙබ්ස් චක්‍රය ඉවර වෙද්දී ග්ලූකෝස් අණුව සම්පූර්ණයෙන්ම ඔක්සිකරණය වෙලා ඉවරයි. හරිද? එතකොට ඉලෙක්ට්‍රෝන පරිමාණ දාමය වෙන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන පරිමාණ දාමය වෙන දේ මම තව ටිකකින් කියන්නම්. හරි. දැන් අපි ඊට කලින් ලියාගමු ක්‍රෙබ්ස් චක්‍රයේ හැදිච්ච ඵල ටික. ක්‍රෙබ්ස් චක්‍රය මොනවද හැදුනේ? ක්‍රෙබ්ස් චක්‍රය හැදුනේ අපි ඒ ටික ලියමු. ක්‍රෙබ්ස් චක්‍රය. හරිද? මේකේ හැදුනා දැන් මෙතන හරි අවබෝධයෙන් අහන් ඉඳි ළමෙක්ට මේක දැන් වැඩි අතර තේරලා තියෙන්නේ. මේ බලන්න. මෙතනදී සම්බන්ධක ප්‍රතික්‍රියාව ඉවර වෙලා ඇසිටයිල් සහ එන්සයිම් එයන් කීයක් හැදුනද? දෙන්නෙක් හැදුනානේ. එහෙනම් ක්‍රෙබ්ස් චක්‍රයට ඒ දෙන්න යන්න ඕන. දැන් මේ නම්බර්ස් දාලා තියෙන්නේ එක ඇසිටයිල් සහ එන්සයිම් ඒ අණුවකට එක්කෙනෙක්ට. මේ තියෙන තනිකර එක්කෙනෙක්ගේ ප්‍රතිඵල ටික. හැබැයි සම්බන්ධක ප්‍රතික්‍රියාව අවසානයේ ඇසිඩයිල් සහ එන්සයිම් ඒ අණු දෙන්නෙක් ඉන්නවනේ. අපි මේ දෙන්නටම අදාළ ප්‍රතිඵල තමයි ක්‍රෙබ්ස් චක්‍රයේ අවසානයේ ලියන්නේ. මොනවාද ක්‍රෙබ්ස් චක්‍රයේ අවසානයේ තිබුණ ප්‍රතිඵල? එතකොට දැන් දෙන්නෙක්නේ. එක්කෙනෙක්ට කාබන් ඩයොක්සයිඩ් දෙන්නයි නම් දෙන්නෙක්ට CO2 4යි. එතකොට 4යි CO2. එක්කෙනෙක්ට ATP එක්කෙනයි නම් දෙන්නෙක්ට ATP 2යි. එක්කෙනෙක්ට NADH 3යි නම් දෙන්නෙක්ට NADH 6යි. එක්කෙනෙක්ට FADH2 අණු එක්කෙනයි නම් දෙන්නෙක්ට FADH2 අණු දෙන්නයි. හරි. දැන් මේවා තමයි ක්‍රෙබ්ස් චක්‍රයේ ඵල. හරිද? හරි. දැන් මේකෙදි මම තව දෙයක් කියන්න කැමතියි. දැන් මේකෙදි හැදුවා මේ ATP හැදුවා. මේ බලන්න. දැන් පරිවෘත්තීය පාඩමේ තියෙනවා ATP හදන ක්‍රියාවලිය අපි කියනවා මොකක් කියලාද? ෆොස්ෆොරයිලීකරණය කියලා. හරිද? ෆොස්ෆොරයිලීකරණය කියලා කියනවා. දැන් මේකේ හැදුවේ මොන ෆොස්ෆොරයිලීකරණයද? අපි දැන් ෆොස්ෆොරයිලීකරණය දන්නවා ටිකක්. ඒ කියන්නේ මේ දැන් අර රිවිෂන් කරලා මේක නම් දන්නවා. දැන් තියරි කරලා මේ මෙතනට කලින් පාඩම ඉගෙනගෙන තියෙනවා නම් ඒක දැනගන්න ඕන. මොකද ඊට කලින් තමයි ඒ කොටස හම්බෙන්නේ. ඒකෙදි අපි ඉගෙන ගන්නවා කොටස් ඒ කියන්නේ වර්ග විදි තුනක්. මොකද එකක් තමයි උපස්තර ෆොස්ෆොරයිලීකරණය. අනිත් එක තමයි ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය. එතකොට අනිත් එක තමයි ප්‍රවාහ ෆොස්ෆොරයිලීකරණය. දැන් මේකෙදි වෙන්නේ මොකද්ද? මේකෙදි වෙන්නේ මොකක් හරි උපස්තරයක් බිඳ ඒ නිදහස් වන ශක්තියෙන් ATP නිපද වීමක්නේ. මේ ඒකනේ වෙන්නේ. දැන් ග්ලයිකොලිසිඩ් තුනේ ඒක. ග්ලයිකොලිසිඩ් තුනේ මොකද? ග්ලූකෝස් කියන උපස්තරය භාගයට කඩලා නිදහස් වෙච්ච ශක්තියෙන් ATP හැදුවා. මේ හැදුනේ කොහොමද එතකොට? උපස්තර ෆොස්ෆොරයිලීකරණය. එහෙනම් මෙතන හැදෙන්නේ කොහොමද? මෙතනින් මෙතන උපස්තරයක් තමයි කඩන්නේ. ඒ උපස්තරයේ විදහෙලීමේදී නිදහස් වන ශක්තියෙන් ATP හැදුනා. මෙතන වෙන්නේ මොකද්ද? උපස්තර ෆොස්ෆොරයිලීකරණය. හරිද? මෙතනද වෙන්නේ ඒකම තමයි. හරි. දැන් ඊළඟට එතකොට දැන් ග්ලූකෝස් අණුව සම්පූර්ණයෙන්ම ඔක්සිකරණය වෙලා ඉවරයි. එතකොට මේ තුන්වෙනි පියවර ඉලෙක්ට්‍රෝන පරිමාණ දාමයේදී වෙන්නේ මොකද්ද? හැබැයි මෙතනදී ග්ලූකෝස් අණුව සම්පූර්ණයෙන්ම ඉවරයි කිව්වට මේකේ පොඩි කතාවක් තියෙනවා. දැන් ග්ලූකෝස් අණුව කඩද්දී ඒකේ නිදහස් වෙන ශක්තියෙන් ATP හැදුවා තමයි. හැබැයි ඒ ශක්තියෙන් කොටසක් භාවිතා කරලා මෙන්න මේ NADH ඔක්සිහරණය වුණා. NAD+ ඔක්සිහරණය වෙලා හැදුවා කවුද? NADH ලා. ග්ලයිකොලිසිඩ් NADH දෙන්නෙක් හැදුවා. එතකොට සම්බන්ධක ප්‍රතික්‍රියාවේදී NADH දෙන්නෙක් හැදුවා. ක්‍රෙබ්ස් චක්‍රයේදී NADH 6 දෙනෙක් හැදුවා. මේ වගේ ඇතුළත තියෙන ශක්තිය. එතකොට ඉලෙක්ට්‍රෝන පරිමාණ දාමයේදී කරන්නේ මොකද්ද? අන්න ඒ වගේ තියෙන ශක්තිය නිදහස් කරගන්න එක. ඒ කියන්නේ ඒ වගේ තියෙන ශක්තිය භාවිතා කරලා ATP නිපද වෙන එක. මේ FADH2 ඇතුළේ ශක්තිය තියෙනවා. මේවත් ගන්නවා. අපි ගන්නේ කොහොමද කියලා බලමු. තුන්වෙනි පියවර. මොකද්ද? ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය. හරි. දැන් මේක වෙන්නේ දැන් මේ පළවෙනි එක උනේ කොහෙද? මේක උනේ සයිටෝස්වලේ. මේක උනේ කොහෙද? මයිටොකොන්ඩ්‍රියා. මේකත් මයිටොකොන්ඩ්‍රියා කූරකේ. මේක වෙන්නේ මයිටොකොන්ඩ්‍රියාවේ අභ්‍යන්තර පටලයේ. අභ්‍යන්තර පටලය කියන්නේ දැන් මේ තියෙන බාහිර පටලයනේ. මේ තියෙන අභ්‍යන්තර පටලය. මේ පටලය ඇතුලේ තමයි වෙන්නේ.
පටලය ඇතුලේ කියන්නේ මෙන්න මේ ඉර ඇතුලේ තමයි මේ අනිත් ඉර ඇතුලේ තමයි වෙන්නේ. මේ තියෙන මේ නියර හදලා තියෙන්නේ මේ වැඩේට වැඩිපුර ඉඩක් හදලා දෙන්න. දැන් මේ එළියේ මේ පටලේ මම මෙම කතරෙන් කපලා මෙම දිගයි නම් මේක මෙච්චරයි නම් මේක දැන් ගොඩක් ඇතුලට නැමිලා තියෙන්නේ. මේක ඇඳුත් එහෙම ගොඩාක් දිගයි. ඒ ඇයි ඒ වැඩි ඉඩ ප්‍රමාණයක් තියෙන්නේ මේ තුන්වෙනි පියවර හොඳට මේ සිද්ධ කරගන්න. ඉතින් මේකෙදි වෙන්නේ මොකද්ද? අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. මම මේක දැන් ටිකක් ලොකු කරලා අඳින්නයි යන්නේ. මේ මොකද්ද? මේ අඳින්නේ මම මෙන්න මේ හරියෙන් කපනවා. ඉස්සලාම අභ්‍යන්තර පටලේ අඳිනවා. මේ තියෙන අභ්‍යන්තර පටලය. එතකොට මේ තියෙන මේ උඩ තියෙන බාහිර පටලය ඇඳලා. එතකොට මේ මොකක්ද? මේක තමයි අන්තර් පටල අවකාශය. අන්තර් පටල අවකාශය. හරිද? හරි. දැන් මේවා තමයි ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෝ. මේකේ ඉන්නවා ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයෝ. හරිද? දැන් මේකෙදි මොකද්ද වෙනවා කියන්නේ මම කිව්වේ මේ NADH, FADH අන්න ඒගොල්ලන්ගේ ඇතුළේ තියෙන ශක්තිය අපි ශක්තිය නිදහස් කරගන්න එකනේ කරන්න හදන්නේ දැන්. ඒ නිදහස් කරගත්ත ශක්තියෙන් ATP නිපදවන්න යන්නේ. හරි. දැන් මේ බලන්න මේ එක NADH අණුව මොකද්ද? දැන් මේ ඔක්සිහරණය වෙලා තියෙන ඔක්සිකරණය කරනවා. NADH කවුද හැදෙන්නේ? NAD+ තමයි හැදෙන්න ඕන. මම මේක නිකන් ප්‍රතික්‍රියාවක් විදිහට ලියන්නද? මේ බලන්න. NADH කඩනවා NAD+ කවුද හැදෙන්නේ? ඊට අමතරව H+ හැදෙනවා දෙකයි ඉලෙක්ට්‍රෝන යනවා එළියට. එතකොට FADH2 මොකද? FADH2 FAD හැදෙනවා දෙකයි H+ නිදහස් වෙනවා ඉලෙක්ට්‍රෝන්ස් දෙකක් යනවා. මේ තියෙන්නේ මේ බලන්න ඒ හැදෙන ඉලෙක්ට්‍රෝන මේකේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ශ්‍රේණියකින් ගමන් කරන්න පටන් ගන්නවා. මේකේ මෙහෙම පැන යනවා. ඒ අතර මේ හයිඩ්‍රජන් මෙන්න මේ ඒරියා එකට යනවා. කොහෙද? අන්තර් පටල අවකාශයට. මේවයි. මේ කැලේ ඕනේ නැහැ. හොඳ මේ කැලේ මම කියන්නේ මේකට ගියාම ඔයගොල්ලන්ට තේරුම් ගන්න විතරයි. ඉලෙක්ට්‍රෝන පරිමාණ දාන්නේ මොකද්ද වෙන්නේ කියලා. හැබැයි මම ලියන විභාගෙදී ලියන්න ඕන ටිකක් කියන්නම්. මේ කැලේ කියලා දෙන්න තේරුම් ගන්න. එතකොට මේ තියෙන්නේ FADH2 අණුව. FADH2 අණුව. මේ කඩන කවුද? FAD වලට. මේ මම ඉලෙක්ට්‍රෝන යනවා මෙන්න මේ ඒරියා එකට. sorry හයිඩ්‍රජන් යනවා මේකට ඉලෙක්ට්‍රෝන මෙහෙම පැන යනවා. ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ශ්‍රේණියක් ඔස්සේ මේ පටලයේ දිගේ යනවා. දැන් මේක වෙන්නේ මේ පටලේ තමයි වෙන්නේ. මෙන්න මේ පටලයේ ඇතුලේ තමයි වෙන්නේ. හරිද? එතකොට මේකෙදි දැන් එළියේ හයිඩ්‍රජන් සාන්ද්‍රණය වැඩි. එහෙනම් හයිඩ්‍රජන් සාන්ද්‍රණය වැඩි එළියේ. එළිය කියන්නේ අන්තර් පටල අවකාශය. පූරකයේ ඇතුලේ හයිඩ්‍රජන් සාන්ද්‍රණය අඩුයි. දැන් මේවා මෙහෙට මෙහෙම පැන යද්දී මොකද වෙන්නේ? මෙන්න මේ හයිඩ්‍රජන් මෙහෙට පොම්ප කරනවා. පූරකයේ ඇතුලේ පොම්ප වෙනවා. මේ හයිඩ්‍රජන් මෙහෙට පොම්ප වෙනවා. හරි. ඒ අතර මොකද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝන මෙහෙම ප්‍රතිග්‍රාහක ශ්‍රේණියක් ඔස්සේ ගමන් කරනවා. එතකොට දන්නවනේ ඉලෙක්ට්‍රෝන මෙහෙම ගමන් කරද්දී ශක්තිය නිදහස් වෙනවනේ. අන්න ඒ ශක්තිය පාවිච්චි කරලා මොනවද වෙන්නේ? හදනවා කවුද? ATP. ATP හදනවා. කාගෙන් හදන්නේ? පරණ විදිහටම හදන්නේ. ADP ගෙන් හදන්නේ. මේක කරන්නේ කවුද? ATP සින්තේස් කියලා එන්සයිම් එක. ATP සින්තේස් කියන එන්සයිම් එක. හරි. මෙයා තමයි මේ වැඩේ කරන්නේ. එතකොට දැන් ATP හැදුවා. මෙතනදී මෙන්න මේ නිදහ ආපු මේ ඇතුළට ආපු H+ මේ ඉලෙක්ට්‍රෝන වලට ඒවා නිකන් තියෙන්න බෑනේ. ඒවට මොකක් හරි වෙන්න ඕන. අන්න දැන් තමයි සොයායිසෝසනේ O2 වැඩේට බහින වෙලාව. මේක ඉන්නව කවුද? ඔක්සිජන් ඉන්නවා. ඔක්සිජන් මොකද කරන්නේ? මෙන්න මෙයාලව ප්‍රතිග්‍රහණය කරනවා. එහෙනම් සොයායිසෝසනේ අවසන් ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා කවුද? අන්තිමට ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කරන්නේ කවුද? මෙන්න මේ අණුක ඔක්සිජන්. වචනේ මතක තියාගන්න අණුක ඔක්සිජන්. ඔක්සිජන් කියලා ඉවර ලකුණු දෙන්නේ නැහැ. ඒක අණුක ඔක්සිජන් වෙන්න ඕන. එතකොට මොකද වෙන්නේ? ඔක්සිජන් නැවිලා මේ ඉලෙක්ට්‍රෝන අරගෙන H+ අරගෙන කවුද හදන්නේ? ජලය හදනවා. ජලය හදනවා. හරිද? එහෙනම් ස්වායු ශ්වසනයේ අවසන්
ප්‍රතිග්‍රාහකයා කවුද? අවසන් ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා. එයා තමයි මේක නිතරම අහන ප්‍රශ්නයක්. කොහෙදියත් මේක MCQ කියන්නේ MCQ වලත් මේක අර සත්‍ය හරිද වැරදිද කියලා අහන්න තියෙන්නේ. ඒ වගේ තියෙනවා. ඉතින් සොයා සුසනේ අවසන් ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා කවුද? අණුක ඔක්සිජන්. අණුක ඔක්සිජන්. හරිද? දැන් මෙහෙම කතාවක් වෙනවා. NADH FADH2 එකතු කරලා ATP හැදුවනේ. මේ ATP හැදෙන ප්‍රමාණයක් තියෙනවා. අපි ඒක කොහොමද හැදෙන්නේ කියලා බලමු. මෙන්න මේක තමයි ඔයගොල්ලෝ විභාගෙට ලියන්න ඕන. අන්න ඒ ටික විභාගෙට ලියාගත්තා නම් මේ මුකුත් ඕනේ නැහැ. මේ ටික මම කියලා දුන්නේ වැඩේ මොකද්ද මේක ඇතුලේ වෙන්නේ කියලා තීරණය මේ තේරුම් ගන්න. හරි. දැන් මේ බලන්න. මේ එක NADH අණුවකට ATP හදන්න පුළුවන් 2.5ක්. එතකොට FADH2 අණුවකට ATP හදන්න පුළුවන් 1.5ක්. හරි. දැන් බලමු NADH කී දෙනෙක් ඉන්නවද කියලා. මේ NADH කොහෙන් මේ එක එක තැන් වලින් ආපු NADH කී දෙනෙක් ඉන්නවද කියලා බලමු. එක එක තැන් වලින් නෙමෙයි. දැන් අපි දන්න තැන් මේවා. එකක් තමයි ග්ලයිකොලිසිස්. දෙන්නෙක් ආවා. 2යි. සම්බන්ධක ප්‍රතික්‍රියාව දෙන්නෙක් ආවා. 4යි. ක්‍රෙබ්ස් චක්‍රයෙන් 6 දෙනෙක් ආවා. 2යි 4යි 6යි 10යි. 10 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. එතකොට 10ට ATP කීයක් හැදෙන්න ඕනද? මේක 10න් වැඩි වෙන්න ඕන. 25ක් හැදෙන්න ඕන. හරි. එතකොට FADH එයාගෙන් හදන්න පුළුවන් 1.5යි. FADH ලාවේ ක්‍රෙබ්ස් චක්‍රයෙන් විතරයි. එතකොට දෙන්නයි එතකොට කීයද? 3යි. ATP 3ක් හැදෙනවා එතන. එතකොට සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේ ඇතුළේදී විතරක් ATP කීයක් හැදෙනවද? 28ක් හැදෙනවා. 28ක් හැදෙනවා. මේ ATP හැදුවේ කොහොමද? මෙන්න මේ NADH අණු ඔක්සිකරණය කරලා. එහෙනම් මේක මොන ෆොස්ෆොරයිලීකරණයද? මේක ඇවිල්ලා උපස්තර ෆොස්ෆොරයිලීකරණයද? නෑ. මේක ඇවිල්ලා ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය. මේක ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය. අණු ඔක්සිකරණය කිරීමේදී නිදහස් වන ශක්තියෙන් සෑදෙන ATP. හරිද? හරි. දැන් අපි බලමු සෛලීය ශ්වසනයේ ඇතුලේ ඔක්කොම ATP කීයක් හැදුනද කියලා. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේ කීයක් හැදුනද? මුළු ATP. මුළු අපි බයෝ ළමයි අපි සරලව හද මුළු ATP. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයෙන් දැන් මෙතන අගම 28ක් තියෙනවා. ක්‍රෙබ්ස් චක්‍රයෙන් ATP කීයද? 2යි. ග්ලයිකොලිසිස් ATP කීයද? 2යි. එතකොට මුළු ATP කීයද? 32යි. ATP එහෙනම් සෛලීය ශ්වසනයේදී 32ක් හැදෙනවා. හැබැයි කතන්දරේ මෙහෙමයි. ATP 32ක් හැදුනට හැදෙනවා කිව්වට 32ක් හැමතිස්සෙම හැදෙන්නේ නැහැ. ඒ මොකද වෙන්නේ? ඒකට හේතුව තමයි අක්මා සෛල සහ හෘද පේශි සෛල. මොකද සෛල දෙකක් තියෙනවා. වර්ග දෙකක්. එකක් තමයි අක්මා සෛල. අනිත් එක තමයි හෘද පේශි සෛල. හෘද පේශි සෛල. හරිද? ඒක සෛල. හරිද? මේ සෛල දෙකේ ඇරෙන්න අනිත් හැම සෛලයකදීම මෙන්න මේ වගේ සිද්ධියක් වෙනවා. මේ බලන්න මේ සිද්ධිය මොකක්ද කියලා. මෙන්න මේ NADH කොහෙද හැදෙන්නේ? දැන් අපි දන්නවා මේවා අපි දන්න දේවල්. මේවා දන්න කතා. මොනවාද කොහෙද හැදෙන්නේ? මේවා හැදෙන්නේ සයිටෝසොලේ ඇතුලේ. මේ වගේ ATP හදන්න නම් මේවා ඔක්සිකරණය කරවන්න නම් මේවා කොහෙද යන්න ඕන? මෙන්න මේ මයිටොකොන්ඩ්‍රියාව ඇතුලට යන්න ඕන. හරිද? එහෙනම් අක්මා සෛල සහ හෘද පේශි සෛල ඇරෙන්න දේහයේ තියෙන අනෙක් ඕනම සෛලයකදී මේගොල්ලෝ මේක ඇතුලට යන්න නම් ATP දෙකක් වැය කරන්න වෙනවා. ATP දෙකක් වැය කරන්න වෙනවා. හරිද? එහෙනම් අක්මා සෛල හෘද පේශි සෛල ඇරෙන්න අනෙක් ඕනම සෛලයක සෛලීය ශ්වසනයෙන් ATP කීයද හැදෙන්න පුළුවන්? 30යි. ATP 30යි. other cells other cells හරි එහෙනම් අක්මා සෛල වලයි හෘද පේශි සෛල වලයි ATP කීයද 32යි මේගොල්ලන්ගේ 32යි හරි ඉතින් මේකත් එක්ක සෛලීය ශ්වසනය අහවර වෙනවා ඉතින් දැන් මේක මේ වෙද්දි බැරි නම් ඉතින් සෛලීය ශ්වසනය ඉතින් හොඳට බලන්න ඉතින් මම කියන්නේ මේ වීඩියෝස් හොඳට බලන්න එක වචනයක්වත් මිස් කරගන්න එපා ඉතින් මේකම ස්වායු ශ්වසනයේ ඉවර වෙනවා. ස්වායු ශ්වසනයේ සෛලීය ශ්වසනය ඉවර වෙනවා. දැන් තව කොටසක් තියෙනවා ඒක තමයි නිර්වායු ශ්වසනය. බලමු නිර්වායු ශ්වසනයේදී මොකද්ද වෙන්නේ කියලා. ඊට කලින් මේ බලන්න. මේ තියෙන්නේ සෛලීය ශ්වසනයේ ප්‍රතික්‍රියාව. මොකක්ද උනේ?
කාබන් ග්ලූකෝස් අණුව ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදුවා කාබන් ඩයොක්සයිඩ් 6යි ජලය 6යි ATP දැන් ගන්නවා කීයද ATP 30ක් හරි 32ක් හරි අපි 32 දාමු එම නැත්තම් 30ක් වෙන්න පුළුවන් අනෙක් සෛල වල නම් 30යි අක්මා සෛල වල සහ හෘද පේශි සෛල ATP හරිද අක්මා සෛල වල සහ හෘද පේශි සෛල වල නම් 32යි අනෙක් සෛල වල නම් 30යි ඉතින් මේ බලන්න මේකක් හරි පැහැදිලි නේ ලස්සනයි නේද මේ කාබන් ඩයොක්සයිඩ් අණු 6 ආපු විදිය මේ බලන්න සම්බන්ධක ප්‍රතික්‍රියාවේදී 2යි ක්‍රිබ් චක්‍රයේදී 4යි එහෙනම් එක ග්ලූකෝස් අණුවකට කාබන් ඩයොක්සයිඩ් අණු 6 ආපු විදිය දැක්කද ලස්සනට පේන විදිය හරි එතකොට මේ ජලය ආවේ කොහෙන්ද ජලය ආවේ මෙන්න මෙතනදී අණුක ඔක්සිජන් ඉලෙක්ට්‍රෝන සහ H+ ප්‍රතිග්‍රහණය කරලා හදනවා ජලය මේ තියෙන්නේ ජලය හරි ඉතින් ඕක තමයි සෛලීය ශ්වසනය ස්වායු සෛලීය ශ්වසනය